දෙසැම්බර් 6 වෙනිදා තමයි අපි මේ ගමන ගියේ. බලාපොරොත්තු නොවුණු ගම් වතුරකටනේ අපේ කට්ටිය මොන දුන්නේ. ඉතින් මනම්පිටියට ගම් වතුර ආධාර ගොඩක් ලැබෙනවා. ඒ වගේම ලැබෙන්නේ නැති පැතිත් තියෙනවා. ඒ නිසා මේ ආධාර ටික ලැබෙන්න ඕනේ කොහෙටද කියලා අපිට හොයාගන්න උදව් කරේ ප්‍රසාද් සමන් මල්ලි. කුලී වැඩ කරලා දීවර කටයුතු කරලා ජීවත් වෙන දෙමළ ගම්මානකට තමයි අපි මේ ආධාර ටික බෙදලා දුන්නේ. ඉතින් ඔයාලත් මනම්පිටියට එනවා නම් ආධාර දෙන්න මනම්පිටිය ප්‍රසාද් සමන් මල්ලිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මේ ගමනේදී අපිට උදව් කරපු අය ගැන කියන්නම ඕනේ. ඉතින් අපේ අම්මා, චූටි අයියාත්, අබී පුතත්, ලෙසඳු පුතත් අපි දෙන්නට ගොඩක් උදව් කරා. චීත ටික මහලා දුන්නේ පිටිපස්සේ ගෙදර මදු නංගි. ඒ වගේම වචනකින් හරි උදව් උපකාර කරපු හැම දිනාටම කිසිම අඩුපාඩුවක් නොවෙන්නත් ප්‍රීතිමත් ජීවිතයක් ලැබෙන්නත් කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි කලින් කරපු වීඩියෝ එක දැකලා ND ෆැෂන් පේජ් එක කරන නංගි මේ ගමනට එයාගේ අතින් හදන ටී-ෂර්ට් සහ ටෝට් බෑග් ලබා දුන්නා. ඉතින් ඒවා හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පුළුවන් මේ පේජ් එකට ගිහිල්ලා ටී-ෂර්ට් සහ ටෝට් බෑග් එයාගෙන් මිලදී ගන්න. විරාජ් මල්ලි අපිට කිරිපිටි ගෙනල්ලා දුන්නා. මාස 6 සහ අවුරුද්ද අතර දරුවන්ට තමයි මේ කිරිපිටි එක හොඳ. ඉතින් බඩු අරගෙන යන්නේ එයාගේ වාහනේත් අපිට දුන්නා. මනම්පිටියට ආධාර දීලා ඊළඟට අපි ගියේ දෙඹුලාගලට. එහිදී පුංචි දරුවන් වෙනුවෙන් ඇඳුම් සහ කිරිපිටි බෙදලා දෙන්න පුළුවන් වුණා. මේ ගමනේදී අපිට උදව් කරා iPhone හදන උමයංග මල්ලි. ඉතින් අපි අද ඉන්නව හෙට ඉඳීද දන්නේ නැහනේ. ඒ නිසා මේ ඉන්න ටිකේ සතුටින් ඉමු.